අද යමු වාහනයක් ඇතුලේ හදපු ගෙදරක ජීවත් වෙන්න. එතන තියෙනවා පොඩි බාත්රූම් එකක්. ඊට පස්සේ මෙතන අපිට සින්ක් එක තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ලොකු බෙඩ් එකක්. ඉතින් මේක වාහනයක් වුණාට මේක දැන් අපි අද නතර වෙන්නේ මෙන්න මේකේ. අද මම ඉන්නේ නුවරඑළියේ තියෙන ලස්සනම තැනක. හැමදාම වගේ අපි හිතුවේ උදේ 6ට මේ ගමන යන්න. ඒත් ඇත්තටම අපි මේ ගමන ගියේ උදේ 9ට. අලුත් සමාජිකයව අඩුපටවන මොහොතේ මම කැප්චර් කරලා තියාගන්නේ. ටාස්ක් එක ඉස්සරහට ගමුද? මේ අර වීදුරු එක. මේ මෙන්න මේ පැත්තකින් තියන මල්ලි තැලෙන්නේ පොඩි වෙන්නේ නැති යන්නේ ඒකට හරි. නෑ good morning. good morning. good morning කොට 9ට විතර වෙලා. මත් කියපන් good morning කියලා. morning. කෝච්චියේ නෑ. ගුණ කුමාරියත් එක්ක දන්නේ නැහැ අපෝ. නෝයිස් අපි යනවා නුවරඑළිය. දැන් අපි ඉන්නේ කොහෙද මේ බොරලන්දේද? කැපෙට්ටි වල. ඉල්ලයි ගියා පොඩි බඩුවක් ගේන්න. බඩුවේ නම කියන්න එපා කිව්වා අපිට එනකම්. සුවල්ලිත් ඉන්නවා. පළවෙනි ටුවර් එක්ස්පීරියන්ස් එක කොහොමද? අවුලල්ලා චේප්ද? පැයක විතර ගමනකට පස්සේ අපි නතර වෙන ලොකේෂන් එකට ආවා. ට්‍රාන්ස්ෆෝරන්ට් කියලා. ඒක අපි කලින් දැකලා තියෙනවා. අඩෝ එතන හොඳයි වා. හොඳයි. ඈ? නේද? බහැර චුට්ටක් බලනකො. ඉත ගේට් කියලා තිබ්බ නේද? ගයාන් ඔයාද නැනේ? අපි ගයන්න කලින් කිව්වා බුකින් එකක් දාලා තියෙන්නේ. කැරවන් එකකට මේ වීඩියෝ වගේක් කරන්න එනවා කියලා. එයා දන්න. චුට්ටක් බල අපි දැම්මම නෙවෙයි චුට්ටක් බලන්නත් එක්ක ආවේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි අපිට අද රූට් එක ඉන්න තියෙන්නේ. චුට්ටක් ඇවිල්ලා බලමු. මේ සිටිනවා ඇතුළේ. අර සුද්ධ සුද්ධයි. කැඩිලා තයි ගන්නවා. පොසි වෙන්නේ නැහැ කියන්නේ. මේක ඇතුළේ කරන්ට් එක ඇතිනේ නේද? කරන්ට් එක මේවා ඇතුලේ කරන්ට් එක තියෙනවනේ අපිට නේද? අපේ වීඩියෝ එකේ ෂොට් වගේක් තිබිලා අපි ඒ ටික ගත්තා. දැන් අපි යනවා නුවරඑළියේ. බඩුගල්. ටවුන් එක පැත්තට ගුරුතුමා එක්ක බඩු ගන්න. දැන් බය වෙන්න දැන් අලුත් ඩ්‍රයිවර් කෙනෙක් එහෙම ඉන්නවනේ අපිට. සුරුවල් ඉන්නවා. අලුත් කැමරාමන්ගේ තුන්වෙනි වීඩියෝ එක නේ. අලුත් කැමරාමන්ගේ තුන්වෙනි වීඩියෝ එක. සතටයි අපිට. කැරවන් එක පෙන්වන්න බැරි වුණා ලොකුවට. අපි මේ වැඩ ටික ඉවර කළා. කොහොමත් එතන වීඩියෝ එකට ගියාම කැරවන් එකේ ගණන් කොහොමද ඇතුලේ මොන වගේ ෆැසිලිටිස්ද තියෙන්නේ ඒ ටික වීඩියෝ එකේ මැදදී පෙන්වන්න. අපි දැන් යනවා අපේ වැඩේට ඕනි බඩු ටික ගන්න. ඔයිස් අපි ආවා නුවරඑළියේ ගීල්ස් එකට. තීසාර යන කයක් තියෙනවා. මට ඇතුලේ වීඩියෝ කරන්න ලැජ්ජයි නේ. රිසිරිල් දාඩි දැන් සුපර් කේ විතරයි මං කීල් සැලිලා. කොහෙද පාක් කරන්නේ? හරියට දාවනේ. එතන පාකින්ද නෑනේ. ඉතින් අර එළියට දාන්න නේද? නැද්ද? ආ එතන තමයි වැන්නේ දිහා පැත්තේ ඇති. කිරිතානේ. ඉතින් අන්න මචං. මේ අර ගන්නව නේද? ටක් වෙන ගන්නේ. ඔව්. එහෙම දෙනවද? එහෙම දෙනවද? තව මොන තින්ගක් දාපන්. පොල්ලි නැන් තව උඩ දාපන්. අර කවරයක් ගන්න. මේ දෙන ගානිෂ් කරන්න ප්ලේට් එක. රැට නම් ඕනේ නෑනේ. උඹලා තේ බොන්න තියෙනවද නෑ? නෑ තේ බොන්නේ නෑ. මේ අර ලුණු ගෙඩිය කිරාගෙන. මේකක් දෙනවද? මේකක් දෙනවද? කොහෙද? රෙහෙලු එක ඉතින්. අන්න අපි බඩු අරගෙන ආපහු යනවා. සුපුන්නයිලා යනවා කොහෙද? වණ්ඩාරවල.
දවස හිට වෙනකන් අපි ඉන්නවා. ඉතින් ලොකේෂන් එකත් ලස්සනයි. බැලලා බලමු. මොනවා වගේද කියලා. කීයක ඔයා යතේ නේද? වැඩි එකක් නේ. ඔක්කොම පොඩි අද. අර අරගත් මේ වාහනයක් බා. ඔව්. නේද? ඒ කියන්නේ ටේලර් ඒ වගේ තියෙන මචං. මේක වහලා තියෙන ටෙන්ට් එකෙන්නේ. සුපුන්නයිලා යනවා. අපි ඉන්නවා නුවරඑළියේ. ඉස්සරහට ගිහිල්ලා ගන්න. ඉස්සරහට ගිහින් කපා. ඔන්න අපි කැරවන් එක බුක් කරලා චෙකින් වෙලා තියෙන්නේ. ඉතින් සුපුන්නයිලා ගියා. එයාට තියෙනවා එකට ක්ලාස් එකක්. දැන් අපි අද නතර වෙන්නේ මෙන්න මේකේ. මල්ලි චුට්ටක් දොර අරනකෝ. ඉතින් මේක ඇතුළ චුට්ටක් පෙන්නන්නම්. දැන් අපි චෙකින් වෙලා තියෙන්නේ. පැයකට කලින් චෙකින් වුණා. මම තමයි ඇතුළට යන්න තියෙන්නේ. එතනින් ඇතුළට ගියාම තියෙනවා මෙන්න මේ වගේ ලස්සන ඒරියා එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා කාපට්ස් එහෙම. මෙතන තියෙනවා පොඩි බාත් රූම් එකක්. ඊට පස්සේ මෙතන අපිට සින්ක් එක තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ලොකු බෙඩ් එකක්. ඉතින් මේක වාහනයක් වුණාට මේක ඕන තැනකට ඇදගෙන යන්න පුළුවන් පුංචි ගෙදරක් වගේ. මෙතන AC එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්‍රිජ් එක. මෙතන තමයි ෆ්‍රිජ් එක. ඉතින් ඒක වැඩ. ඉතින් මම හිතන්නේ පොඩි oven එකක් වගේ තියෙනවා. ටී කොෆි හදා ගන්නව නම් ඒ ටික මෙතන තියෙනවා. ඉතින් කොහොම තමයි කැරවන් එකේ විස්තරේ. මේක දෙන්නෙකුට ඉන්න පුළුවන් එක. තව එකක් තියෙනවා මේක 4 දෙනෙකුට ඉන්න පුළුවන් එක. අපි දැන් චුට්ටක් යනවා එළියට. එළියට ගිහිල්ලා ඇවිල්ලා අපේ වීඩියෝ එකේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. අපි ඉන්නේ මෙන්න මෙතන. නුවරඑළියේ ඉගිරිය වර පැත්තෙන් තියෙනවා. මේක ඇතුලේ අපි එක වීඩියෝ එකක් ඉවර කරලා අපේ කැමරා ටික එහෙම charge වෙන්න දාලා තියෙන්නේ. මයික් එකේ බැටරිය පොඩ්ඩක් බැස්සා. ඒකත් charge කරගෙන ඊළඟ වීඩියෝ එකට ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් මේ කැරවන් එකේ මේ වගේ ලස්සන ටේබල් ඒරියා එකක් තියෙනවා. ඒක මට කලින් පෙන්නන්න බැරුණා. මෙතන තියෙනවා අපිට සින්ක් එක. ඔන්න ඔය ටික තමයි. මෙතන තියෙනවා බාත් රූම් එකක්. සහ අතන අපේ බෙඩ් එක තියෙනවා. ඉතින් පුංචි ෆ්‍රිජ් එකකුත් තියෙනවා. ඉතින් කැම්පින් කරන කෙනෙකුට මේ වගේ දේවල් ටිකක් එක්ක නුවරඑළිය වැවගාව ඉන්න හම් වෙනවා කියන්නේ ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. අපිට දැන් තියෙන්නේ අපේ ඊළඟ වීඩියෝ එක කරන්න. ඒකට දැන් ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. ඔන්න බලන්න මෙතෙන්ට තියෙන view එක. මෙතන මේ හැබැයි මෙයාලා කෑම දෙන්නේ නැහැ. අපිට කෑම එළියෙන් තමයි ගන්න වෙන්නේ. නුවරඑළිය ටවුන් එකට මෙතන ඉඳලා පොඩි දුරක් තියෙන කිලෝමීටරයක් වගේ දුරකින් අපිට කෑම ගන්න පුළුවන්. එතන තියෙනවා කැරවන් 1යි 2යි 3යි මේ 4 වෙනි එක මේකයි 5ක්. මේකේ දෙන්න ඉන්න පුළුවන් ඒවා තියෙනවා 4ක් ඉන්න පුළුවන් ඒවාත් තියෙනවා. ඔන්න අපේ දවල් වැඩ ටික ඉවරයි. ඉතින් වීඩියෝ එකේ ඒ කියන්නේ කොටස් ගොඩක් මෙතන ෂූට් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ නයිට් ෂොට් ටික. ඊට කලින් මට පෙන්නන්න හිතුණා මෙතන පට්ටම ලස්සනයි රැයට. ඉතින් මේක කැරවන් එකක් වුණාට මේක ඇතුලේ මාර ෆැසිලිටිස් ටිකක් තියෙනවා. ඉතින් ඔන්න බලන්න මෙතන එළිය වට්ටම ලස්සනයි. මේ වගේ ස්ටෝල් වල ලයිට් දාලා මේ වගේ මාරම ලස්සනට තියෙනවා. අපි දැන් යන්න හදන්නේ රැයට කෑම ගේන්න. ඉතින් අපි යනවා නුවරඑළිය ටවුන් එක පැත්තට. රැයට කෑම අරගෙන ඇවිල්ලා වීඩියෝ එක ඉතුරු ටික කරලා තමයි අද නිදා ගන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මෙතන නයිට් වයිබ් එක. ඉතින් ඔන්න දැන් තමයි අපේ ෂූට් එක ඉවර වුණේ. වැඩ ටික ඔක්කොම ඉවරයි. පළවෙනි දවසේ ෂූට් එක ඔක්කොම ඉවර කළා. මේකෙත් ලයිට් ඕෆ් කරා. අපි ඉන්න එකේ විතරයි ලයිට් දාලා තියෙන්නේ. අපි දැන් හදන්නේ රැයට කෑම කාලා නිදා ගන්න. ඉතින් ඔහොම තමයි වැඩ යන්නේ. මේ අපි අර වීඩියෝ එකට හදපු කෑම වගේක් තියෙනවා. good morning. ඉතින් ඔන්න දැන් තමයි මම හැරුණේ. දැන් වෙලා උදේ 4 විතර ඇති. දැන් උදේ අපිට තියෙනවා මෙතන වීඩියෝස් වගේක් ගන්න. ඉතින් උදේ පාන්දර මේ ටික මීදුවෙන් මෙහෙලා තිබ්බේ.
මාරම ලස්සනයි උදේට. ඔන්න දැන් අපිට තියෙනවා උදේ වීඩියෝස් ටිකක්. ඉතින් මෙතෙන්ට අවුව වැටෙන්න කලින් ඒ ටික ඉවර කරගන්න ඕනේ. අපිට මෙතනින් චෙක් අවුට් වෙන්න තියෙන්නේ උදේ 10ට. ඉතින් ඒ වෙද්දි වැඩ ටික ඉවර කරගෙන ආපහු පිටත් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් බලමු. ඔබ තමයි උදේට මේ ටිකේ view එක. අපේ වැඩ ටික ඉවරයි. දැන් වෙලා උදේ 9:40ට විතර ඇත. ඉතින් මේ අපිට දැන් තියෙන්නේ අස් කරගෙන යන්න. අපිට චෙක් අවුට් වෙන්න තියෙන්නේ උදේ 10ට. ඉතින් මේ බැටරි ටික ඒ ඔක්කොම ලෑස්ති කරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් අපේ බඩු තියෙනවා මේ පැක්කොල ඔක්කොගෙම වගේ. ඒ ටික පොඩ්ඩක් අස් කරගෙන යන්න කියලා තමයි මේ සෙට් වෙන්නේ. මේ ටික මේ යන්න කලින් අස් කරගෙන යන්න ඕනේ. ඉතින් ඔහොම තමයි කැරවන් එකේ විස්තරේ. දැන් අපිට තියෙනවා අපි තාම උදේට කෑවේ නෑ. අර මේ වීඩියෝ එකට හදපු කෑම විතරයි කෑවේ. මේ ඔක්කොම මේ අස් කරගෙන යන්න ඕනේ. මොකද අපි යනකොට නැත්තම් අවශ්‍යයි. සුළු මල්ලිත් ඉන්නවා. මේ අපේ අර වාජන වගේක් තිබ්බ ඒ ටික හොදනවා. ඉතින් ඔහොම තමයි කැරවන් එකේ එක්ස්පීරියන්ස් එක. ඉතින් පට්ටම ලක්සරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කැම්පින් කරනවට වැඩිය එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ අර ඒ වගේ තැනක ඉඳගෙන පොඩි වෙනස් ෆීලින් එකක් තියෙනවා. ඉතින් ඒක වචන වලින් කියන්න බෑ. ඒක පට්ටම ලක්ෂණ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔහොම තමයි අපේ වැඩ ටික ඉවරුනේ. දැන් අස් කරගෙන යමු එහෙනම්. දැන් තියෙන්නේ කැරවන් එක අස් කරන්න. අස් කරලා හම්බෙමු. එකකම අපේ බඩු තියෙනවා. ඩ්‍රෝන් එකේ වීඩියෝ එකක් මට තාම දාන්න බැරි වුණා. මේ අපි ඩ්‍රෝන් එක ගන්න ගිය එකේ බ්ලොග් එක මේ තියෙනවා. ඉතින් අද තමයි ෆස්ට් ටයිම් ඩ්‍රෝන් එක ෆ්ලයි කරේ මේ එගිරි වැවට උඩින්. තාම ඉතින් ඩ්‍රෝන් එක පුරුදු වෙන ගමන් ඉන්නේ. ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා. මේ ඉසුරු මල්ලි මායි තමයි ගියේ මේ ඩ්‍රෝන් එක ගේන්න. ඉතින් ඒක බ්ලොග් එක තාම දැම්මේ නෑ. මේ එකත් ඉවර කරලා මන්ට දාන්න ඕනේ. සමහර විට මේ බ්ලොග් එක දානවා ඩ්‍රෝන් එකේ බ්ලොග් එකට කලින්. දැන් අපිට චෙක් අවුට් වෙන්න වෙලාව ළඟයි. එකක් දා ගන්නත් ඕනේ. මේ සුපුර්ණ අයියත් කෝල් එකක් දුන්නා. අපි දැන් යන්න ඕනි බණ්ඩාර වලට. බණ්ඩාර වලට ගිහිල්ලා එයාව හම්බෙලා තමයි ගෙදර යන්න තියෙන්නේ. ඔහොම තමයි මේ කතාවත් ඉවරුනේ. තේ දින නිල සංසාරය අවසන් කරමින් බත් කනවා.